මේ වීඩියෝ එකේ උඩින් දෙවියන්ගේ ඇස් දෙක සුපිරි බලයක් තියෙනවා. ඒ සුපිරි බලයෙන් මම බලන හැම බ්ලොක්කයක්ම මගේ අතට හම්බුනවා. ඔව් ඒ කියන්නේ මම ඔයා දිහා බැලුවොත් ඔයා උනම් මගේ නකට ගන්න පුළුවන්. යකෝ තෝ හිතුවද මං ගේ කියලා? ඉතින් වීඩියෝ එන්න කලින් කියන්න ඕන මගේ channel එකේ වීඩියෝ බලන ඔයාලගේ සුළු ප්‍රමාණයක් විතර මම subscribe කරලා තියෙන්නේ. ඉතින් මගේ content හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් subscribe කරලා like එකද support එකක් දෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් ඔන්න එහෙනම් අපි world එකට ආවා. ඉතින් සුමුලින් එහෙනම් ගහක් කපලිමු. මේක මේ ගස් කපන්න ඕනේ නැහැ. මේ ගස් දිහා බැලුවා මේ අපිට wood ටික හම්බ වෙනවා. crafting table double වෙලා හම්බ වෙනවා. අපිට block ගන්න පුළුවන් හම්බානකට. ස්ටෝන් ටිකක් ලයින් එකේ අරගෙන ඉමු. ස්ටෝන් අපිට මේ ස්ටෝන් වලින් හදන්න බෑ නේද? බැරිද? ටූල් හදන්න බැරිද? බෑ. අපිට කොබල්ස්ටෝන් ඕන. කොබල්ස්ටෝන් 3ක් ගත්තා. මේ විදිහට ගැහුවා. ඉතින් බල ඉන්නදී වදින් දැන් අපි යන්නේ ස්ටෝන් ටූල්ස් වලට. හරි. අපි කේව් හිමුත් තියෙනවා මේ ළඟම. ඉතින් අපි බලමු කේව් වල යන්න කලින් මේ කෑම ප්‍රශ්නේ පොඩ්ඩක් විසඳගෙන හිටියන. හරි. අයන් තියෙනවා. අයන් 5ක් හම්බුණා. ඔකට යමු මෙහෙම ප්ලේස් කරා. හරි. 64ක්ම දිනේදී වැඩිපුරත් එක්ක අයන් තියෙනවා. කෑම ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් විලේජ් එක පුරාගත්තා නම් අපිට වැඩි දෙයිසි. කුකුලෙක් ඉන්නවා. ඉන්න කුකුලෝ කෑම පොඩ්ඩක් හදාගත්තා නම් හරි. නැත්තම් බඩගින්නේ මැරලා ලයින් එකක් තියෙන්නේ. අපිට මේ පුච්චන්න නම් ඕන තරම් දේවල් තියෙනවා. මේ තව ෆර්නස් සම්බවමෙන් ෆර්නස් වලින් නාන්න හිද. හරි යන්නේ කෑම ටික ගන්න හදාගත්තා. ඉන්නේ හරියාකාර හම්බුන්නේ නැහැ අපිට කෑම. 6යි තියෙන්නේ. 6 මදි. අර විලේජ් විලේජ් එකක් තියෙනවා කියන්නේ ළඟ. ඒකේ බලමු මේ අර හේබේල්ද මොනවද බ්ලොක් එකේ නම මතක නැහැ. මොකද කොහමද අර වී හම්බෙන පාන් හදාගෙන අන්න ඒව තිබ්බොත් අපේ කෑම වලින් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට අර බලන බ්ලොක් එක හම්බ වෙන නිසා. ඒතර නම් මේ සත්තු ගොඩක් ඉන්නවා. මේ මොකටද සත්තුරන් ඉන්නවා හැබැයි. හරි. ඔරේ හේබේල් තියෙන හේබේල් නේ. එන්නෙන්ට් එකක් තියලා කියනවා. හරි හේබේල් හම්බ වෙනවා දැන් අපිට. හරි අපේ කෑම ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන රප්ටි ලෙවල් ආය ගන්න ඕනේ නැහැ. මේ හම්බෙන 15ම දින වැඩිපුරත් එක්ක විලේජ් එකේ නම් ගන්න පුළුවන් වැඩක් නැහැ. අපි කවුරුද කෑම හොයාගත්තා. දැන් අපි යමු කේව් එකක් හොයා. කේව් කෝල් තියෙන කෝල් ටික පොඩ්ඩක් අරගෙන යන්න. හරි කෝල්ුත් හම්බුණා. කෝල් හම්බුණාට මේ අපිට ඒ ටික මයින් කරගන්න ඕනේ. මේ අයන් දැන් තියෙන එකේ අයන් නාම ටික හදාගෙනම කේව් එකට කියන. හරි නැත්තම් මේ රෙක් එක සත්තු බලන් ඉන්නන අපිට අයින්න බලන්න නිසා කරන්න අමාරු වැඩේ. ඒ නිසා අපි ඒ ටික හදාගෙන මේ කෝල් 13ක් තියෙන එකේ කෝල් ටික මයින් කරලා කෝල් බ්ලොක් එකක් හදාගත්තා නම් අපිට කෝල් ගන්න පුළුවන් විතර. කෝල් බ්ලොක් එකක් හදාගන්න මම 9 යෝන. දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්න. මෙන්න මෙහෙම ගැව්වා. මෙහෙම බැලුවා. ආයෙ බැලුවට පස්සේ මොන බ්ලොක් හම්බ වෙනවා. බ්ලොක් ටික බල හිටියම අපිට තව බ්ලොක් හම්බ. ඒක කියන්න ඕනේ නැහැ. වීඩියෝ එක බලද්දිම ඔයාලා දන්නවා ඒක. ඉෂ්ටගත්තේ ඉෂ්ටකක ඒකත් එක්ක තියෙනවා. දැන් කෝල් අපිට ඉතරම් තියෙනවා. ඒ නිසා ඕනතරම් මේ ස්මෙල් කරන්න පුළුවන්. රාය වෙනවා පොඩ්ඩක් නිින්දත් දාලා එන්නම්ම. මට ඇඳක් දාලා වගේ නවුල් කරනවා. මං වැරදි වෙලාවක ආවත් දන්නේ නැහැ. හරි කමන්නේ. මට කොහොමද ඇඳ විතරයි ඕන. මොන ක්‍රීප කෙනෙක් කෙනා අයියෝ. ඔම්බෝ. ඔලයි. මගේ ඇඳ එන්නේ නැහැ අම්බෝ. මේ විතර මොනවද තියෙනවා. මේ මොනවාරි හම්බුණා නේ. ඇඳ ඩුප්ලිකේට් එකයි. ඇඳ ඩුප්ලිකේට් උන්න අපි ඇඳ දිහා බලපු නිසා අපිට තායන්දක් හම්බුනේ. පරාද අපිට ඇඳ කඩන් එන්න ඕනේ නැහැ. ඒක තියා බැලුවොත් අපිට හම්බ වෙනවා. පැරෙන්න තියව නැවතත් ඉසි කරලා දාමු. එන්න කොපර් ඕනෙන්නේ මේ ඕනෙන්නේ තනකොළ මට කන්න කියලාද කියලා දෙන්න. හරි. ඉතින් ටික
අයන් 9ක් තිබ්බන ඒකත් හරිනේ වෙයි අයියෝ රවුද කරන්නේ මෙහෙම වැඩේ මෙහෙම ගෙව්වා මෙහෙම බැලුවා ආයෙ ගෙව්වා ආයෙ බැලුවා ඔන්න එහෙම හරි සිම්පල් කේස් එකක් තියෙන දැන් අයිනුත් අපිට ඇතිතරම් තියෙනවා දැන් මේ ඊළම අපිට මේ ඩයමන්ඩ් වලට කරගන්න පුළුවන් නම් වටිනවා අද හරි අයන් ප්‍රශ්නෙත් ඉවරයි එහෙනම් ටූල්ස් හදාගන්න ඕනේ ඒක ඉම්පෝටන්ට් දෙයක් අපිට අමතක වෙනවා පික් එකක් ස්ටෝන් වලට බායි කියලා අයන් වලට හායි අම්මට හුඩු යකෝ මේක බලපංකො වේ බෝම්බයක් ගහලා සුගුරුම ගෙව්වක් හම්බුණා ඉතින් ඒකට යන්න අපිට කොටක් වෝටර් බකට්ටයක් හදාගත්තා නම් වැඩි ලේසි අන්න අපි පල්ලෙහා පැත්තට ලයින් එකේ ගාට අයන් නෑ ගෝල්ඩ් තියනවා ගෝල්ඩ් බ්ලොක් එක හදාගෙන අපි ඒක පොඩ්ඩක් ලයින් එකට දාමු හේතුව බෙන්ඩ් පැරල් එහෙම ගන්න ඕන නම් අපෝ වෝටර් බකට් එක ගහලා ඩැමේජ් වෙනවා කියනවා ඒ ඉන්වෙන්ටරි ෆුල් වෙලා බම්බුව පොඩ්ඩකින් අඩු අපරාධි බං අපි මයින් කරේ ඇයි අපිට ඒක දිහා බලලා අපිට ටික ගන්න පුළුවන් නේ අයියෝ ලැබිස් ඕන් නෑ නේ ලැබිස් ඕන් ටික ලයින් එකේ දාගෙන යන්න ඕ ෆයිට් එන්න එතන ගහගෙන ඔය බලන් ඉන්න පහපක් අම්මට උරු ගෙව්වා අය අපි යට තෑග්ගක් දීලා අපියා අවදි අන්න ගෝල්ඩ් හම්බුණා අපිට ගෝල්ඩ් එන්නෙත් නෑ මේ මගුල පිරලා තියෙන නිසා දීයා 3ක් හරි එතකොට 7 3යි 10ක් තියෙනවා 9යි අපිට ඕන එකක් ඉතුරු නැහින් පස්සේ ඒක විසි කළා දාමු ඊට පස්සේ අපි බ්ලොක් එකක් හදාගත්තට පස්සේ අපිට ගෝල්ඩ් කිසි ගියා නෑ ඊට පස්සේ නේද ඒකට ගියා කෙලිම පිග්ලින් එක ට්‍රේඩ් කරා අපිට එන්ඩ් පෙරල් හම්බෙනකන් ට්‍රේඩ් කරන්න ඕන ඒක තමයි පොඩ්ඩක් ආලකන වැඩේකට දී අම්මට හොදු ඔන්න බේබි කෙනෙක් හරි ඕනෝට එපා ළමයි හදන කවුද මේ වැඩේ කරන්නේ අලකන්නේ සොම්බිලා ගෝල්ඩ් බ්ලොක් එක හදාගත්තා ඔන්න එහෙනම් අපිට ඉන්ෆිනිටි ගෝල්ඩ් තියෙනවා හරි එහෙන් බැලුවා මේ බැලුවා ඔන්න 5යි ස්ටැක් එකක් අරන් ස්ටැක් එක ඕනෙත් නැහැ අපිට එකක් තිබ්බත් කරගන්න හරි දැන් අපි යන් පල් එහෙනම් අපේ ඩයමන්ඩ් භීෂණේ තමයි තාම තියෙන්නේ මේ ඩයමන්ඩ් එකක් වගේ නෙමෙයි අපයා ගන්න ඕන මතඟුඩු මුලියා කොබේ හරි ස්පයිඩර් කෙනෙක් ස්පයිඩර්මෑන් වගේ කියන්නේ කී ස්පයිඩර්මෑන් උනෙත් ස්පයිඩර් කෙනෙක් කූව හවුකුන්ද බලය එන්ඩියා ලුවී ඔබ අම්මට උරා ආයි ෆයිට් එකක් නියමයි යෝ ගහපක් සොම්බි මම ඔයාගේ පැත්තේ සොම්බි ගොර මම උන්ට ගහනවා කවන්න මේ පීව පුපුරන්න දා සොම්බි දින්න ඊයමයි බං හරි දැන් ඔයා කනවා මදි අන්න දෙකිපුවා හරි මෙතන නම් මායන් ගුහාවක්ද රෙස්ටෝරන්ට් වෙරන්නේ කමහලට කරන්න ති කේවගත් තපල මෙන්න බඩු තියෙනවා බඩු තියන්නේ නියමයි අම්මට ඔඩුවන්න බ නියමයිකෝක බ්ලොක්කයක් ඇතුන එක වැහෙන්න හරි කඩයමන්න ඇතිනගෙන මොකක්දක අදස්සන දන්න නන්නද දන්නත් මෙතර මේක මේ බලාගෙනවිල්ලත් එක තේරෙන්න්නත් හරි කමන්න ඒටික හෙම විසි කරා වෙනන්න තිීව මෙන්න මේ ආකාරයට මගේ මය ආකාරස්තිකෙන් මේක දිහ බලන්න තරයු අපිට හම්බුණා ඩයමන් නෝ පදට අවුරේද පද ඕවාරී මට කියවගන්න බැරිකමන්න නොහෙද බල හිටිය වෙන්න හම්බුණ හප අද කමුණ එක මේ ප්ලේස් කරා මේ ආකාරයට ටික මයින් කර අනටක් වුණා හරි කොමරික වන්න ඩයමන් 4යි හරි ඔන්න එහෙනම් මේ ආකාරයට ඩයමන් බ්ලොක් එක අපි හදාගමු මේ ඩයමන් එක විසි කළා දාමු ඩයමන් එක වගේද ඩයමන් එක වගේද ඩයමන් 9ක් සෙල්ලම් එහෙම බ්ලොක් එකේ ප්ලේස් කළා මෙහෙම බැලුවා 3යි ඒ 3 මෙහෙම ගෙවුවා මේ බලාගෙන ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඩයමන් ඉන්ෆිනිටි ඩයමන් අපිට ගන්න පුළුවන් අපි මෙන්න මේ මහා කාරස් දෙකෙන් හරි S2 බැඳලා තියෙන්නේ කොහොමද S2 මේ බ්ලොක් හම්බෙනවා හරි අගෙන් S2 පේන්නේ S2 බැඳලා තියෙන්නේ මම හරි ඒ වගේ S2 පවර් එක වැඩි නිසා රොම්බලනවා මේ කල්ලුනොත් එහෙම මේක හරි ඊපස්සේ මේ ඩයමන්ඩ් ටික ගත්තා මෙහෙම ඩයමන්ඩ් 20 නාන්න හරි වැඩිපුරත් එක තියෙන නිසා පොඩ්ඩක් 20 වුණා ගණන් ගන්න එපා
ආමරට හදාගමු. අයන් වලට බායි කියලා ඩයමන්ඩ් වලට හායි කියලා. මේ ආකාරයට ටියුඩට එටවලා ඉන්න කිහිනිකුමි. ආයෙත් පිටු ගන්න මේ අම්මට මෙන්න ගාව අම්කෝ. ආඩු වෙන්න දීපන් යකෝ මට තනියෙන් ඉන්න දීපන්. අම්බෝ මගේ මූණ පොඩ්ඩක් බලන්න කියලා බැලුවේ මූණ බලන්න කියලා තා පොඩ්ඩක් වලේ වැඩ. මට උරුන් නෙද පොඩල්ලක් තියෙනවා රෝයින් පොඩල්ල සෝරි නෙද පොඩල්ලනේ රෝයින් පොඩල්ල. එකකින් ඔබ්සිඩියන් ගන්න. අපිට එහෙම එන්චාන්ට් කරගන්න බැරි. මෙතනක් ගෝඩ් බ්ලොක් එකක් තියෙනවා අපරාධේ අපි අර විතර මයින් කරලා ගත්තා. වල මේ වලට වලට මේ වල වහලා යන් දැන් කැතයි වගේ. දැන් මූ මේක ඇතුළේ දාලා වහනවා නේද බා. වල පුතේ අනෝට. අලගිරිය තුන්නා. අලගිරි ඌ ඇවිල්ලා අලගිරියද අනේ මන්ද. හරි සොම්බිගේ අලගිරිය. සිඩියන් ගත්තා. සියෝ ගන්නගේ බර ගන්න මේකම අපිට කම්ප්ලීට් කරලා යන්න පුළුවන්. මේක අපිට කම්ප්ලීට් කරලා යන්න පුළුවන්. මේකයි එකයි මදිලා දින් කියෝ. දැන් මේක කම්ප්ලීට් කරගෙන යා. ටෙන්ට් එකක් තියනවා දහනවා මට. වයින්. හරි අපිට අමතක වුණේ නෑනේ නේ මොනවත්. පුරණ අපි බේදානේ දෙන්න නැත්තම් මරනෝක. ඉතින් ෆෝර්චස් එක හොයාගන්න තමයි ෆෝර්චස් එක. පොඩ්ඩක් වැඩි කරගමු නැත්තම් මේ ළඟපාත් තිබ්බත් අපි ආය හැදලා යන මිනිස්සු මේ. අම්මට හුඩු මින්න බඩු තියෙනවා බස්. අයි මෙතනින් මරනොත් ආය ඔක්කොම ඉවරයි. අත් ලෙස්සකම වෙස්සකම ඉක්මනට ගනි. එවැනි මේ බුවාගේ හම්බුනේ බුවා මම කාලා කන්නේ. දෙයක් හම්බුණා නියමයි. දෙයක් කියන අපි කීයක් ඕන? 7ක් අතින් 5ක් ඕන. උණ මැද්දාට ඉස්කෝන. දැන් මැරෙන්න වගේ අම්බෝ. අන්න ආව බඩු. සෝඩ් එක අඩෝ සෝඩ් එක ආවේ නෑ. මේ වටා නිය දෙන්නම් බේස් එක හම්බුණා අපිට අනි උන් 6ක් තියෙනවා අඩෝ. කවුද බන්ද? එකයි යෝර. කකනේ නැරෙන්නේ. අම්බෝ කකාව දෙකක් අම්බෝ එකෙන් 7ක් කළා දිය. යන්තම් එහෙනම් අපි ආයේ මේ පැත්ත බලා දෙන්නේ නෑ ආය අපි යනවා. මොනවාද මේ ඉන්න පෙරද? මේ මූ හරියන්නේ නෑ වගේ මේ තව එකෙක් කොහොමද මෙතන සංදීපනා. රෝස් නම් දෙනවා මෙයා මේ අපිට අවශ්‍යක දෙන්නේ නැහැ මට වැඩක් නැහැ. එන්න පුතේ. කෝ අනිත් එක? බීම. වරෙන් යම උඩට. ඌ පල්ලයට යන්න ඉන්නේ නැති නෝට අපි පාර හදලා දෙමු. අපිට උක ළඟට යන්න වෙන සීන් නැති ඉන්න දෙයම නැහැ යන්කෝ. එන්න පුතේ එන්න කෝ වදින්නේ නැහැ. අන්න වැටුණා. අයියෝ. එන්න පෙර බ්ලොක් එකක් කොයි හදාගන්න පුළුවන් අපිට මේ. එන්න පෙර දරවාගේ ගන්න පුළුවන්. කොහෙන්ද කියලා මගේ මායාකාර ඇස් දෙකේ. අඩු සිරාවට මේ බොහොම වෙලට කියන්නේ බස් තියෙන පත්න මගුල. මේක කියන නම නම් දන්නේ නැහැ. කොහමරි මක්කරේ කොහමරි බීයක මින් පරන්නේ නැහැ. හරි. අපි මේ පැත්තට පොට්ටක් ගාරමු. උන් එනකොටම ගහින් දන්නේ නැහැ නේ පොඩ්ඩක් මේ පැත්තට වෙන්න යා. මුංගෙන් ට්‍රේඩ් පාරක් දාගන්න පුළුවන් අම්මට උරු යාළුවෙකුත් ඉන්න උඩගෙන අපි ඉක්මනට පයමු මේ පැත්ත. කොනිවෝ. එක්කර ගැහුවේ නැහැ මොකද්ද? අවුලන්න. හරි ඒකත් අපිට වාසි. අම්ම ගහනවා. අය හා අර ආවා. මේ අපිට ඇබෝල් රතින් හම්බෙල් මේ මාර ඩැමේජ් එන්නේ මේ ෆයර් වලින් එනවා.
බුදුම්බෝ මේ ලබ්බේ ලූට් කරන්න ඕනේ අපි යන්න අපි මේ ඉන්ඩ පෙරලඩේ කරන්න මේ හරි අමාරු එක මේ ගාස් කෙනෙකුත් ඇවිල්ලා පන්න ගහන ගත්තා ගමන්න අපි ඉන්ද්‍රමන් අයියලා ඉන්නෝද මාව හෙනෝද අම්මට හරි පොඩක් කෑම කාලෝ යාර පොඩ්ඩක් සොප්පේ එන්න පොඩක් කෑම කරමු එකයි හම්බෝ මහා වේසත් දරලා කොහොමද අපි එන්ඩ පෙරල් 13ක් හොයාගත්තා 13ක් අපිට ඇති අපි අපේ ඕවර්ල්ඩ් එකට හරි අපි යන ඕවර්ල්ඩ් එකට ගිහිල්ලා අපි පෙන් පෝටල් එක හොයාගමු අපි බෝයක් හදාගෙන යන්න නැත්නම් අපි මේ ගිහිල්ලා අනාථ වෙනවා උතන බෝ එකක් හදාගෙන යන්න අපිට ස්පයිඩර් කෙනෙක් මරන්න ඕන බෝයක් හදාගන්න මෙන්න ඉන්නවා ස්පයිඩර් කෙනෙක් ඉන්නවා ස්ට්‍රින්ග් තිය ස්ට්‍රින්ග් දෙන්න ඔයාගේ ඇස් බෝල් එක පාපිට අපිට ස්ට්‍රින්ග් ගන්න හරි එහෙම සුපරි ඒ වුණාට අපිට තව එකක් ඕන වෙනවා තව ස්පයිඩර් කෙනෙක් හොයාගන්නවා තව දෙන්නේ වෙන මාත් ඔයගොල්ලන් අපිට වාසි එක ස්ට්‍රින්ග් 4ක් හම්බුවා ක්‍රාෆ්ටින් ටේබල් 42ක් තියෙනවා අඩෝ 42ක් කොහොමද මම හිතන්නේ අපි ක්‍රාෆ්ට් කරද්දී ආයෙ බැලෙනවනේ ඒකට ආයෙ හම්බෙනවා හරි කොහොමද කවන්න මෙහෙම ගත්තා කොහොමද කරන්නේ කියලා මෙහෙමත් දන්නේ නැහැ හරි අපි රෙසිපි බුක් එක බලමු රෙසිපි බුක් එකේ ඇති ආවද පොඩක් ඇත්ත මාරුලා මේ අයිටම් ටික පොඩක් මාරුලා දිනා යවලන්නේ පොය එකක් ඔන්න අපි හදාගත්තා හරි ඉතින් අරෝ අපිට 30 වෙන්නේ 38 ගේමක් ගහගන්න හැක් වී කියලා දෙනවා වෙල නැති ඒවා ටික සේරම මිස් කළා අන්න මම අරෝ කේව් එක අනේ අම්බෝ වටෙන්න එපා ඔබ කේව් එකේද කේව් එකේ ආලංගලංග හරි කොහමද මේ පැත්තට යන්න තියෙන අපි මේ වෝඩ් බාට් එකක් ආගෙන මේ පැත්ත මුහුද සෙට් එකක් දන්නේ අවන්න යන්කෝ වල මුහුදක් නෙමෙයි මුහුද ගන්න තියෙන්න එපා එච්චරයි කියන්නේ වතුර නම් තියෙන වතුර එහෙන් අපි අරගෙන පැත්ත මාරු කරනවද ඔයා රුකුරන්න එපා අඩෝ මම අයියෝ සෙන්නේ ඒක උනාස කරා දැන් එහෙම දුරක් ආපට තා එකක් ගහලා නාය ආපස්සට එනවා නියම ඉගෙන මේ ළඟ පාත් එක ඇත්තේ 12ම තියෙනවා තා වැඩි ගහන්නත් බෑ මම හිතන්නේ මේ ළඟ පාත් එක ඇත්තේ ඉතින් නිසා මේ පැත්තෙන් වගේ පොට්ටක් ආරගෙන යම් සවලක් පොන්නේ හැම යන්කෝ ආවයි බඩු හම්බුණා ප්ලේස් එකට නම් ආවා අපිට එන්චාන්ට් පාරක් දාගන්න පුළුවන් එන්චාන්ට් පාරක් දාගෙන යමු මේ ආපු ප්ලේස් එකේ නම් අපිට දොර ඇරලා කොහොමද තියපේ කියලා ආඩස් සිරාවට නියම හම්බුණා ඒකත් හම්බුණා අපිට මේ පාරවල් පොඩ්ඩක් කැරිලා මම හිතන අබලන් වෙලා ඒක මට හරින් කවුරු ඇවිල්ලා තියෙනවා මෙතනට අම්බෝ වෙලාවට එකක් තියෙනවා හැබැයි අපිට එකක් මේ මගදී හරි කැඩුනා නම් අපිට ඒත් එකක් තියෙනවා ඉතින් හදාගමු 3යි වැඩි ඕනේ ඔය ඇති අපි සෝඩ් එක පොඩ්ඩක් දාරමු ෂාප්නස් වගේ ලයින් එකක් ගහගන්න බැරි ලෙවල් 30ක් නෑ ඕයි අපිට ලැපිස් ඕන අයියෝ ලැපිස් කොයි හොයන්නේ මේ හත්තලා අපිට මයින් පාරක් දාගන්න රත්තරන් යාළුවේ මෙතන ඩර්ට් කොහෙන්ද කඩන් පාද පරා අපිට ලැපිස් හම්බුණා අපි ටික විසි කරාද කොහෙද නේ අනේ මට මතක නෑ උත් ආඩෝ සිරාවට දෙයිය තෙක්ක වගේ යකෝ ලැපිස් ඔබලා මේ වැඩක් නෑ අපිට මේකටකුත් නෑ ලැපිස් හම්බෙන්නේ නැහැ කියනකො මේ මොගලවල් වගේ තියව විසි කරාට විසි වෙන්නේ නැහැ නේ අම්බි සෝඩ් එක දැම්මා ලැපිස් ටික දැම්මා නොක් බෑක් තියෙනවා කොහොම කියාවිත් නැහැ නොක් බෑක් වෙතරද බන් තියෙනනේ අයියෝ අර යප්පියෝ හරි ඔන්න අපි ආවා ඉන්ට් එකටත් සාර්ථකව දැන් තියන්නේ ඉන්ට් එකට ආවම කරන්න ඕන දේ මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මුලින්ම දෙන්නේ ඉතින් ඉන් ක්‍රිස්ටල් ටික හදා ගන්න එක ඊට කලින් උඩට යන්න ඕන
එකවරයි අම්මා ලාස් ක්‍රිස්ටල් එක අපි කැඩුවා නේද අනගත්තා බිම්මට දැන් ඉතින් ඩ්‍රැගන් එක ගහගන්න තමයි තියෙන්නේ අම්මට හුඩුමු ගලංගට ගිය විතරයි මූසි කරනවා ඒ දැන් අඩි පැත්තට මගේ ලා මොන පුකදනෝ යකෝ අර යව් එහෙම අම්මා අන්න විසිකරා විසියේ දැන් තමයි මම හිතන්නේ බෝයකින් පයින් පාට ගැහුවේ මකර ගොළුව පේන්නේ නැහැ වගේ පේනවනේ ලාස්ට් ඇරෝ එක හරි ඒකත් දුන්නා ඇරෝ සේරේ මම හිතන්නේ නේද ඇරෝ වල යෝ ඩ්‍රැගන් එවරයි එමයි ඕන් එමයි අන්න දැන් එන්චාන් කරන නම්මාරු වෙන්න පුතේ SP 9 SP අබෝ